Hello guys, ඉතින් ඔයගොල්ලෝ අද එකතු වෙන්නේ මගේ 6 වෙනි vlog එකත් එක්ක. ආයිබෝන් කියලා පිළිගන්නවා මගේ channel එකට. අද අපි යන්නේ අම්බුලුවාව. ඉතින් ගොඩක් අය ගිහිල්ලා තියෙන හිතන අම්බුලුවාවේ. මටත් හිතුණා අද අම්බුලුවාවේ යන්න. ඒකත් එක්ක තව යාළුවෝ දෙන්නෙක් එනවා කිව්වා. මම තාම ගෙදර හැබැයි ඉන්නේ. මට හිතුණා ගෙදරින්ම vlog එක පටන් අරගෙන මේ යන හොඳයි කියලා. මොකද නැත්තම් හදිස්සියට ගිහපම මතක් වෙන්නෙත් නැහැ කියන්න මොනවද. ඉතින් දැන් යාළුවෝ දෙන්න නම් මගේ එනවා ගමන් මම දැන් ලෑස්ති වෙලා යන්න තමයි ලෑස්ති වෙන්නේ. අපි මෙහෙම නුවරට ගිහිල්ලා නුවරින් ට්‍රේන් එකක් හරි එහෙම නැත්නම් එන්නේ යන වෙලාවට තිබ්බොත් එහෙම හරි එහෙම නැත්නම් බස් එකේ හරි තමයි යන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි guys, දැන් ගෙදර ඉඳලා නුවරට ආවා මම. දැන් අපිත් එක්ක තව යාළුවෝ දෙන්නෙක් එනවා කිව්වා. දැන් ඉතින් එක්කෙනෙක් ඇවිල්ලා ඉන්නවා මෙතන. මේ ඉන්නේ යාළුවා. ඉතින් මේකයි බෝල ඔයගොල්ලන්ට මතක නම් බෝලවත් vlog එකට අපිත් එක්ක සෙට් වුණේ යාළුවා. දැන් ඒ යාළුවා ඉන්නේ ගම්පොල. පොර දන්නවා කිව්ව පාරේ මේ පැත්තට යන්න. ඉතින් දැන් අපි පොර එනකන් ඉඳලා පොරත් එක්කම තමයි යන්නේ. මොකද අපිත් වැඩි ගිහිල්ලා නැහැ. අපිත් මාත් ෆස්ට් ටයිම් යන්නේ. guys ඉතින් එහෙනම් දැන් අපි යන්නේ කියලා තමයි ආවේ. දැන් අර ගම්පොල ඉන්නවා කිව්ව යාළුවත් ආවා. ඔයගොල්ලන්ට මතක නම් මේ ඉන්නේ. ඒ යාළුවා ඉතින් දැන් වැඩේ කියන්නේ කෝච්චියක් තියෙන 11යි ඊයේ 11යි 10යි කෝච්චිය දිනකේ 11යි 10ට දැන් අපිට ඉච්චරලා ඉන්න බෑ. මොකද ඉච්චරලා හිටියොත් දැන් මේ දවස්වල තියෙන තත්ත්වෙත් එක්ක හැන්දෑවට වහින්න ගන්නවා. ඒ නිසා අපි බැලුවේ ෂේප් එකේ බස් එකවත් නැගලා යන්න කියලා. ඉතින් අපි ගම්පල බස් එක යහින්න කියලාවට තිබෙන ගම්පල බස් එකක් අපි ඉන්න වෙලාවට ඒක නිසා අපි නාවලපිටිය බස් එක නැග්ගා. නාවලපිටිය බස් එක ඉක්මනට යනවා මේ පැත්තෙන්. ඒකයි ඉතින් අපි ගම්පලට ඇවිල්ලා මෙතන බස් වලට බැස්සා. ඉතින් දැන් අපිට මෙතන ඉඳන් පේන උඩ අම්බුලුවා තියෙන. ඉතින් මම ඔයගලන්ට පෙන්නන්න. ගායිස් ඉතින් ඔයගලන්ට පේනවා නම් මෙන්න මෙතන තියෙනවා අම්බුලුවා. ඉතින් මෙතෙන්ටම පේනවා මේ ටවුන් එක ගාවටම යාළුවෝ ටිකත් එක්ක දැන් අපි යන්නේ. අපි බැලුවේ මෙතනින් කියපන් අපි දැන් මේක කෙලින්ම ගිහිල්ලා සිංහපිටියෙන් නඩිනවා පික්නික් කරලා ඊට පස්සේ අපි එහෙම කන්දරට ගිහිල්ලා එතනින් අයින් කන්ද උඩටම යන්න තමයි බැලුවේ දැන්. දැන් ඉතින් ඒ යාළුවා කියන විදිහට අපි යන්නේ. මොකද අපි දන්නේ නැහැ මේ පැත්තේ මොකද කියලා. ඒකයි guys අපි දැන් ඉන්නේ සිංහපිටියේ ඉන්නේ. දැන් අපි මේ පික්නික් එකක් දාලා තියෙන්නේ. ඒක එනකන් තමයි ඉන්නේ. දැන් පික්නික් එකක් දාලා මේක එනකන් ඉන්නේ. ටිකක් වෙලා ඒ කියලා හිතනවා එන්න.
ගායිස් ඉතින් අපි දැන් අම්බුලේ පාක් එක ගාවට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ වටේත් සුපිරි view එකක් තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා නම් මේ බලන්න මේ වටේ තියෙන view එක මේ හරිය මේ අම්බුලේ පාක් එක ගාව සුපිරි view එකක් තියෙනවා මේ හරිය. හොඳයි එහෙනම් අපි අම්බුලුවාවේ ටිකක් උඩට ගිහිල්ලාම ඉතිරි ටිකත් බලමු. ඉතින් අපි දැන් අම්බුලුවාවේ ඇතුළට ඇවිල්ලා ටිකට් අරගත්තා. ඉතින් මෙහෙම තව ටිකක් පයින් යන්න තියෙනවා උඩට. ඉතින් ඔයගොල්ලන්ට පේනවා නම් මේ තියෙන ටිකට් එක අපි 3 දෙනෙක්ට යන්න රුපියල් 300යි. එහෙනම් අපි මෙහෙම දැන් පයින් ඇවිදගෙන යන්න ඕනේ උඩට. දැන් අතර වාහනයක වගේ ආව නම් අතනින් ගත්ත වාහනේ සේප් එකේ ගියා උඩට. මේ ආයෙත් පයින් යන්න ඕනේ නැහැ. ඒ ටවර් එක උඩට නැගින්න එක විතර ඇවිදන් යන්න තියෙන්නේ. ඉතින් වාහනයක් තියෙනවා අනිවාර්යෙන් එන්න පුළුවන්. ඉතින් මේ අයිස් එකක් ගත්ත කන්දේ කියලා. දැන් ඕගොල්ලන්ට පේනවා නම් අර අතන කන්ද සිරාම නිකන් මහගිරිද මේ වගේ පේන්නේ. ඉතින් එතනින් ටිකක් එතෙන්ට උඩටම යන්න ඕනේ මේ අම්බුලා ටවර් එකට නගින්න. කන්දුරට ආවට එන්නම කන්ද නිකන් අර යන්න බැරි සයිස් එකටම ගේනවා. දැන් පයින් ආපු නිසා ටිකක් මහන්සි. ඔයගොල්ලන්ට පේනවනම් මහන්සි හති දාගෙන එන විදිය. ඉතින් ඔයගොල්ලන්ට පේනවනම් අර උඩ තියෙන වලාකුළු වල හේවණල්ල වැටෙන එක පිටන් අපිට පේනවා අර තැන් වල. ඉතින් මෙතෙන් නැග්ගම මාර ලස්සන. ඉතින් ඒ වගේම අර පැත්තේ බල ඔයගොල්ලන්ට පේනවා ඇති නුවර. ඉතින් මේ මට එනකොට මේ යාළුවා කිව්ව හන්තානි කියලා රටන. ඉතින් අපි දැන් අම්බුලුවාගේ ගාවටම ඇවිල්ලා ඉන්නේ. ඔන්න දැන් පේනවා නම් මේක තමයි අම්බුලුවා ටවර් එක. මෙන්න තියෙනවා ගයිස් අම්බුලුවාවේ ඒ ටවර් එක. ඉතින් දැන් අම්බුලුවායේ ටිකක් ටවර් එකක් දුරට නැගලා මේ හරියට වගේ නිකන් ආවා. මෙතනින් උඩට යන්න තියෙන්නේ මේ එළියේ පාඩි පෙළකින් උඩට නැගින්න. ඉතින් ඕගොල්ලන්ට පේනවා නම් අම්බුලුවාවේ ඇඳලා තියෙන බිතු සිතුව මම බලන්න. ගයිස් දැන් හිර වෙලා වගේ තියෙන්නේ. දැන් මේ අම්බුලුවේ උඩට නගින ගමන් තමයි අම්මට. ඇත්තට මේ වයිස් ගන්න ගයිස්. හරි ෂොක්. රිද්ම හිරේලා ඉන්නේ. මම හිර වෙන්නේ නැහැ. මේ බලන්න මේ වගේ නැවතට ඉන්න පුළුවන් කියලා කවුරුහරි කිව්වා. කවුද දන්නේ කියව එක. අර බලන්න ගයිස් සුපිරියට වීම එක නම් පේනවා. මේ අරුත් තේරෙනවද? මම හිර වෙන්නේ නැතුව තියෙන්නේ. දැන් සෙල්ෆි කැම් එක දැන් ඔන් කරන් බලන්න. ඕනේ. ගයිස් අතන මේ බලන්න අපි යන ගමන් ඉන්නේ මේ රිද්ම එනවා පස්සයින් ඈ. ගයිස් මේ බලන්න මේ පල්ලෙහා අම්මට සිරි බය බෑමු ෆෝන් එක.
මෙච්චරවති මෙච්චර තමයි රවුම යන්න පුළුව මෙතර කට්ටිය නැත ගයිසින් අපි දැන් අම්බුල ටාරක උඩටම ගිහිල්ල ආයම් පල්ලයට බැස්ස ඉතින් ඒ බහිනවට මම දෙයක් දැක්ක ඉතින් අර එහා පැත්තේ කන්දේ ඒ අර වහින එක මෙහාරියට පේන මේ ටවරක උඩට හොඳයි දැන් අපි ලෑස්තින්නේ ආපහු ටවර් එකෙන් පල්ලයට බැහැලා ආයම ගම්පල් ටවුන් එකට යන්න. ඉතින් එහෙනම් අපි ගම්පල් ටවුන් එකට ගිහිල්ලාම ඉදිරියට යනවා. ඉතින් දැන් අපි උඩේ ඉඳන් පල්ලෙහාට එනවා මේ අම්බුලායි ටවර් එකේ ඉඳන්. ඉතින් දැන් මේ වැඩේ තියෙන්නේ මේකයි. දැන් වහින්න යනවා හොදටම. දැන් අපි පුළුවන් තරම් ඉක්මනට ඇවිදගෙන යන්න ඕනේ. අඩුම මේ අම්බුලායි පාක් එක ගාවටවත්. මොකද එතෙන් ගියා නම් එතන බස් තියෙනවා ෂේප් එක යන්න පුළුවන්. දැන් නම් මාර සීන් එක. ඉතින් එහා පැත්තට වෑගෙන එනවා. දුවන්තර ඉක්මනට යන්න තමයි try එක. ඉතින් හොඳටම තෙවිලා ඉන්නේ මේ කුඩයක් දිනවන කැප් එකක් විතර ගෙනාවේ. ඉතින් දැන් අපි බලුවේ කෙලින්ම හැම පික්නියක් දාලා ගම්පල ටවුන් එකට යන්න. දැන් එතන ඉඳන් සෑහෙන දුරක් තියෙනවා. යන්න ඉතින් අපි උඩින් ඉඳන් පයින් ආපු හින්දා පොඩ්ඩක් වැස්සට අවුණා. ගායිස් ඉතින් අපි දැන් කෝච්චියේ ගම්පල ඉඳන් නුවරට යන්නේ. මේ කෝච්චිය ටිකක් ගානට ඉඳලා ඒ ගියාව. නැත්තම් බස් එකෙන් තව වෙලාවක් යනවා. හරියටම අම්බුලායි ගිහිල්ලා මේ දැන් නුවරට ආවා. ඉතින් තව දෙයක් කියන්න තියෙනවා. ඉතින් ඔයගොල්ලොන් දන්න ලස්සන තැන් තියෙනවා ළඟ තැන් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරලා කියන්න. යන්න පුළුවන් තැන් කියන්න. ඇත්තට මේ කැලෑ පාරවල් වගේ නම් කියන්න එපා. බෝලවත් වගේ තැන් කියන්න එපා. ඉතින් මේ පුළුවන් නම් ලස්සන තැන් කමෙන්ට් කරලා දාන්න. අපි අනිවාර්යෙන් ඒ වගේ ඒ තැන් වලට යන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අදට vlog එක ඉවරයි. Bye.